ඉතින් අනාගතයේ දවසක ලංකාවේ ඉන්න ලොකුම YouTuber කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? ඔව් අනිවාර්යෙන් ඔයාට ඒක කරන්න පුළුවන්. ඉතින් ඔන්න අද වීඩියෝ එක මම ඔයාට ගෙනල්ලා තියෙන්නේ YouTube පටන් ගන්න ඉන්න කෙනෙක්ට ඉක්මනට grow වෙන්න පුළුවන් සුපිරි මිනික් පහක් ගැන. එහෙනම් ලෑස්ති වෙන්න ඔයාගේ අනාගතයේ යතුරු හොයාගන්න. ඉතින් අපේ ලිස්ට් එකේ පළවෙනි නික් එක තමයි ගේමින්. ඉතින් ඔයා දැන්ටමත් දන්නවා මේ ලෝකෙ ලොකුම ඔඩියන්ස් එකක් ඉන්න නික් එකක් තමයි ගේමින් කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ ස්ක්‍රීන් එකේ දාන වීඩියෝ එකේ ගේමින් වීඩියෝස් වලට තියෙන views ප්‍රමාණය. ඉතින් ඔයාලට පේනවා ඇති views මිලියන 40යි, මිලියන 187යි, මිලියන 3යි, මිලියනයයි. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එච්චර එඩිට් කරලවත් නැහැ. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති ගේමින් කියන්නේ කොච්චර හොඳ නික් එකක්ද කියලා. ඉතින් ඔයාලට මේ වැඩේ කරන්න ලැප්ටොප් ඩෙස්ක්ටොප් කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපේ ලිස්ට් එකේ දෙවෙනි නික් එක තමයි ෆුඩ් ඇන්ඩ් කුකින්. ඉතින් ඔයා මම අපි හැමෝම දන්නවා මේ ලෝකෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් තමයි කෑම කියන්නේ. ඉතින් මේ අතරින් සමහර මිනිස්සු ඉන්නවා තමන් උයන වෙලාවේ ඒක වීඩියෝ කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ වීඩියෝස් බලන්නත් මිනිස්සු ගොඩක් කැමතියි. ඉතින් ඒක ඔයාලට මම මේ දාන වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝස් වලට views මිලියන 6යි, මිලියන 7යි, මිලියන 19යි. ඉතින් ඔක්කොම views මිලියන ගණන් වලින් තමයි මේ වීඩියෝස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් තේරෙන්නේ නැති ෆුඩ් ඇන්ඩ් කුකින් කියන්නේ කොච්චර හොඳ නික් එකක්ද කියලා. ඉතින් ඔයාලට මෙතනදී හිතෙන්න පුළුවන් මේවා පිටරට වීඩියෝස් නිසා තමයි මේවට මිලියන ගණන් views එන්නේ ලංකාවේ අපිට මෙහෙම කරන්න බෑනේ කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මොකද ඒකට හොඳම උදාහරණයක් තමයි මේ පූර්ණා The Nature Girl කියන channel එක. ඉතින් මේක ලංකාවේ ගෑනු ළමයෙක් කරන හරි ලස්සන channel එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හැම වීඩියෝ එකකටම views මිලියනයකට වඩා ඇවිත් තියෙනවා. ඉතින් සමහර වීඩියෝස් තියෙනවා ඔයාලට පේනවා ඇති views මිලියන 20ක් පැනපු ඒවා. ඉතින් ඔයා තවමත් හිතනවා නම් ලංකාවේ ඉඳන් මේ වැඩේ කරන්න බෑ කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් ෆුඩ් ඇන්ඩ් කුකින් කියන්නේ හොඳ නික් එකක්. ඉතින් අපේ ලිස්ට් එකේ තුන්වෙනි නික් එක තමයි travel and hide place කියන්නේ. ඉතින් ඔයා දන්නවා මිනිස්සු travel කරන්න ගොඩක් ආසයි. ඒ වගේම මිනිස්සු දැකලා නැති දේවල් බලන්න, දන්නේ නැති දේවල් ගැන දැනගන්න ගොඩක් කැමතියි. ඉතින් ඒක ඔයාට හොඳටම පේනවා මම මේ දාලා තියෙන වීඩියෝ එකෙන්. ඉතින් ඔයාට පේනවා මේ වීඩියෝ වලට views මිලියන 11යි, views මිලියන 9යි. මෙන්න මේ වගේ ප්‍රමාණ වලින් තමයි views ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති travel and hide place කියන්නේ කොච්චර හොඳ නික් එකක්ද කියලා. ඉතින් අපේ ලිස්ට් එකේ හතරවෙනි නික් එක තමයි education and learning. ඉතින් ඔයා දන්නවා මිනිස්සු කියන හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න කැමති කොට්ටාසයක්. ඉතින් ඔයා මේ නික් එක තෝරගන්නවා නම් ඔයාට තියෙන වාසිය තමයි ඔයා දාන වීඩියෝස් මිනිස්සු අවුරුදු ගාණක් වුණත් සර්ච් කර කර බලනවා. ඉතින් ඔයාට ඒක පේනවා ඇති මම මේ දාලා තියෙන වීඩියෝ එකෙන්. ඉතින් ඔයාට පේනවා ඇති මේ වීඩියෝස් වලට views මිලියන 11යි, views මිලියන 2යි. ඉතින් මේ ලංකාවේ වීඩියෝස් වලටත් ඔයාට පේනවා ඇති views මිලියන ගණන් වලින් තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති education and learning කියන්නේ කොච්චර හොඳ නික් එකක්ද කියලා. ඉතින් අපේ ලිස්ට් එකේ අන්තිම නික් එක තමයි entertainment and storytelling. ඉතින් ඔයා දන්නවා මේ ලෝකේ ඕනම මිනිස්සෙක් තමන්ව සතුටු කරන්න ගොඩක් කැමතියි. ඉතින් ඉස්සර කාලේ වගේ හවසට බෝල් ගහලා ඇලේ දොලේ පැනලා නාලා සතුටු වෙන ලෝකයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්න කවුරු හරි hina යන විදියට කරලා දාන වීඩියෝ එකක් බලලා සතුටු වෙන්න. ඉතින් මේ ලෝකේ වීඩියෝ හදන අයට වඩා වීඩියෝ බලන අය ගොඩක් වැඩි. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ලංකාවේ විනී ප්‍රොඩක්ෂන් කියන channel එක. ඉතින් මේ channel එකේ සමහර වීඩියෝස් වලට පැය 24ක් යනත් කලින් views මිලියන ගණන් එනවා. ඉතින් ඔයාට දැන් තේරෙනවා ඇති entertainment and storytelling කියන්නේ කොච්චර හොඳ නික් එකක්ද කියලා. ඉතින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඔයා හිතන විදියට මේ නික් පහෙන් හොඳම නික් එක මොකද්ද? ඉතින් ඔයාගේ උත්තරේ අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. හරි ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාගේ අනාගතයේ යතුරු හොයාගන්න ඇති කියලා. ඉතින් ඔයාගේ අනාගතයේ යතුරු හොයාගත්තා නම් ඒකත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන like button එක ක්ලික් කරලා දැම්මොත් දාන්න වීඩියෝ like එකක්. ඉතින් ඔයා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට කිල්ල නැහැ හැමෝටම ජය වේවා.